ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. මෙවර 2026 T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු හොඳම සහ එකම පොසිටිව් දේ තමයි පවන් රත්නායක. ටෙස්ට් තරඟ එක්දින තරඟවලට විතරක් සුදුස්සෙක් වෙලා හිටපු පවන් මේ ලෝක කුසලානයේ පෙන්නුවා. එයාට ඉක්මනින්ම ෆෝමැට් 3ටම අදාළ විදිහට වෙනස් වෙලා ඒ ෆෝමැට් 3ෙම හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. පවන් තාම ටෙස්ට් මැච් ගහලා නැහැ. එක්දින T20 විතරයි ගැහුවේ. ඔව් හැබැයි ළඟදිම පවන් ටෙස්ට් වරම් දිනනවා. රතු පන්දුව කියන්නේ පවන්ගේ ක්‍රීඩාව. පවන් ඒකත් දිනනවා. ඩොමෙස්ටික් එකේ 1.50ක් ගහගන්න බැරුව අභියෝගයක් වෙලා තිබුණු 20/20 පිටියේ අද මේ තරම් සාර්ථක වෙලා මෙවර ලෝක කුසලානේ ලකුණු 205ක් රැස් කරලා පැතුන්ට පමණක් දෙවෙනි වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ලෝක කුසලානේ දෙවෙනි වැඩිම ලකුණුලාභියා වෙලා 34.16ක පිටිකරන සාමාන්‍යකුත් එක්ක 154.13ක ඉතා ඉහළ ප්‍රහාරාත්මක වේගයක් එක්ක පවන් රත්නායක මෙවර ලෝක කුසලානේ අවසන් කරනවා. ඊළඟට දසුන් ශානක ගැන කතා කරොත් දසුන් ශානක ක්‍රීඩා කරන සියලුම තරඟ ඩෙඩ් රබර් ලෙස හැඳින්වෙන්න පුළුවන්. දසුන්ගේ මංගල 20/20 අර්ධශතකයේ රැස් කරන්නේ 2017 දී ඩෙඩ් රබර් එකක. මතකද දසුන් ඉන්දියාවේ ධර්මශාලාවල 2022 දී ගහපු ඉනිම. ඒකත් ඩෙඩ් රබර් එකක. කොටින්ම පල්ලේ කැලේ වීරයා වෙච්ච එදා ඔසීලට ගැහුවෙත් ඩෙඩ් රබර් මැච් එකක. දසුන්ගේ උපරිමය ගන්න ඕනි නම් ඒ ඩෙඩ් රබර් මැච් එකක. ඊයේ 99න් පෙරදුනේ. පන්දු 31කින් නොදෙවි ලකුණු 74ක් රැස් කරලා විනාශකාරී ඉනිමක් දියත් කරනවා. 4 පහරවල් 2ක් සහ 6 පහරවල් 8ක් ඇතුළත් කරමින් 245ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත්තා. හුඟක් වෙලාවට තරඟ පෙරදිලා නන්නත්තර වෙලා ඉති දසුන් ඇවිත් මේ වගේ සටන්කාමී ඉනිම් ක්‍රීඩා කරනවා. ඉතින් ඊයේ හොඳ ඉනිමක්. මේවා අත්‍යවශ්‍ය තරඟවලදී වුණා නම් මේ ඉනිම් වල වටිනාකම කියලා නිම කරන්න බෑ. එහෙනම් අද අපි සෙමි ෆයිනලුත් ගිහිල්ලා. ඒ වගේම ඊයේ දිනේදී තරගයෙන් පසුව දසුන් ශානක ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලලා තියෙනවා. ඔහු බවසලා තියෙන්නේ සමහර වෙලාවට ක්‍රීඩකයින් විදිහට අපිටත් පීඩනයක් දැනෙනවා. ඒක මගේ නුන වැරද්දක්. ඉතින් ආයමත් ඒ විදිහට ඔවුන්ගේ හිත රිදවීම ගැන මට සියලුම ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි. මම ආයමත් ඒ වගේ දෙයක් නොකරන්න වග බලා ගන්නම්. මේ විදිහට තමයි දසුන් ශානක ඊයේ දිනේදී ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා ටිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.